මෙහෙමයි. විධිමත් ආරෝපණය කියන වචනයට බය වෙන්න එපා. හරිද? අපි මොකක් හරි අණුවක පරමාණුවක විධිමත් ආරෝපණය ගන්න මෙහෙමයි ලීසියෙන්. මේ වචනෙට ලොකුට බය වෙන්න යන්න එපා. හිතන්න SO2 කියලා. මෙන්න SO2. මෙන්න SO2. හිතන්න වාට ඕනි මේ සල්ෆර් මත විධිමත් ආරෝපණය කීයද කියලා. හරි විධිමත් ආරෝපණය කී කියලා ගන්න ඕනි. කියන්නේ යා මත තියෙන ආරෝපණය තමයි විධිමත් ආරෝපණය කියලා කියන්නේ. සල්ෆර් මත. එතකොට මේ සල්ෆර් කියන 16 වෙනි කාණ්ඩය කෙනෙක්නේ. මෙයා 16 වෙනි කාණ්ඩය කෙනෙක්. එතකොට මෙයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. මෙයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. සංයුජතා කවචය තුල ඉලෙක්ට්‍රෝන 6ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හැබැයි මේ සල්ෆර් ගැන විතරක් පොඩ්ඩක් හිතන්න. මේ සල්ෆර් මේ බන්ධනට ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා තියෙනවා. මේ ඩබල් බොන්ඩ් එකකට මේ සල්ෆර් ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා තියෙනවා. එයාගේ එකසර යුගලකුත් තියෙනවා. එන බන්ධන හදන්න නැති ඉලෙක්ට්‍රෝන යුගලකුත් තියෙනවා. එතකොට මේ සල්ෆර් මේ බන්ධනයට දෙකයි මෙතන දෙකයි එකසර දෙකයි මුල් ඉලෙක්ට්‍රෝන 6ක් එයා වටේ තියෙනවා. හරි. එතකොට අපි තියෙන්න ඕනි ගාන 6යි. දැනට එයා වටේ 6ක් තියෙනවා. හරි. තියෙන්න ඕනි ගානෙන් අඩු කරොත් තියෙන ගාන අපිට එනවා විධිමත් ආරෝපණය මේ සල්ෆර්. තියෙන්න ඕනි ගානේ 6යි. එයා වට 6ක් තියෙනවා. හරි. තියෙන්න ඕනි ගානෙන් තියෙන ගාන අඩු කරොත් එනවා බිඳුව. මේ බිඳුව තමයි මෙයාගේ විධිමත් ආරෝපණය කියලා කියන්නේ. විධිමත් ආරෝපණය. හරි. ඇත්තටම මේ සල්ෆර් වටේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන ඇත්තට මෙතන බන්ධන දෙකක් තියෙනවානේ. මෙතන 4යි, මෙතන 4යි, මෙතන 2යි, 4 8 10ක් තියෙනවා. ඇත්තටම සල්ෆර් වටේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන දැන් 10ක් තියෙනවා බන්ධන හැදුවට පස්සේ. හැබැයි විධිමත් ආරෝපණය අපි ගන්නකොට සලකන්නේ මෙලීසියම් ගන්න දෙන කිව්වේ. සලකන්නේ මේ සල්ෆර් වටේ තියෙන්න ඕනේ 6යි 16 වෙනි කාණ්ඩේනේ. හැබැයි ඇත්තට මෙයා වටේ 6ක් තියෙනවා. එයා වටේ කියලා කතා කරන්නේ එයා ගැන විතරක් හිතුවොත් එහෙම එයා ඉලෙක්ට්‍රෝන දීලා තියෙනවා මේ බන්ධන වලට එකසල වලට 6ක්. හරි. අපි විධිමත් ආරෝපණය ගන්න දිගටම ගන්න ඕනේ. එතකොට 6න් 6ක් අඩු කරාම බිඳුවයි. විධිමත් ආරෝපණය බිඳුවයි. ඒ වගේ. හරි. දැන් හිතන්න NH4+ වගේ කෙනෙක් ගන්න ඕනේ නිකන්. මම හැඩේට දිනන නිකන් මදින්න. NH4+ වගේ ගන්නකො. එතන N මත විධිමත් ආරෝපණය ගන්න ඕනේ කියන්නේ. නයිට්‍රජන් කියන්නේ 15 වෙනි කාණ්ඩය කෙනෙක්. එයා වටේ තියෙන්නේ 5යි. හරිද? වටේ තියෙන්න ඕනි 5යි. සංයුජතා කවචයේ 5යි තියෙන්න ඕනි. හැබැයි එයා වටේ තියෙනවා 1 2 3 4ක්. එයා බන්ධන වලට ඉලෙක්ට්‍රෝන 4ක් දීලා තියෙනවා. 1 2 3 4ක්. හරි. ඒතර එයා වටේ තියෙන්න ඕනි 5යි. 15 වෙනි කාණ්ඩය කෙනෙක්. එයා 4ක් දීලා තියෙනවා බන්ධන වලට. හරි. ඒ කියන්නේ එයාගේ මත 5 ඍණ 4 දාන එක ආරෝපණයක් කියන්නේ. එතන +1 තමයි නයිට්‍රජන් විධිමත් ආරෝපණය වෙන්නේ. ඒ වගේ. හරි. හැම පරමාණුකම විධිමත් ආරෝපණයෙන් ගත්තා. තියෙන්න ඕනි ගාන සංයුජතා කවචය කීයද? එයා කොච්චරක් දීලා තියෙනවද ඉලෙක්ට්‍රෝන එකකින් අඩු කරලා ගන්න. තව ඔන්න ඕසෝන් ගන්නවා. මේ හැම එකම ගන්න පුළුවන්. ඕසෝන් ගන්නකෝ. O3. මේ යෝගි ගන්න විධිමත් ආරෝපණය. මේ N ගේ විධිමත් ආරෝපණය හොඳයි. විධිමත් ආරෝපණය. මේ යෝගි ගන්න විධිමත් ආරෝපණය මෙයා ඔක්සිජන් ඉන්නේ 16 වෙනි කාණ්ඩේ. සංයුජතා කවචය 6ක් තියෙන්න ඕනි. මෙයා දීලා තියෙනවා මෙතන බන්ධනයට ඉලෙක්ට්‍රෝන 2යි මෙතන 1යි මෙතන එකක් දීලා තියෙනවනේ 3යි එකසර යුගලක් තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් එතන තියෙනවා මුළු ගාන වටේ 5යි 6න් තියෙන ගාන අඩු කරොත් එකක් දාන එකක් එනවා ආරෝපණය මෙයාට. එහෙම ලේසියෙන් විධිමත් ආරෝපණය ගත්ත හැකියි. එතන අර අඩු කරන්න ඕනේ ඇත්තටම මෙයා දීපු ඉලෙක්ට්‍රෝන ගාණි බන්ධන වලටයි ඉතුරු වදින එකසර ගාන එතන අඩු කරන්න. එතකොට සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන ගාන එයා දීපු ඉලෙක්ට්‍රෝන ගාණෙන් අඩු කරලා විධිමත් ආරෝපණය ගත්තා. එහෙම නිකන් මෙහෙම ගන්න ඕනේ නැත්තම් එහෙම ඊතර ශ්‍රේණිකව ගන්න ඕනේ නැත්තම් ඉතින් මොනවා මේ සමීකරණ පාවිච්චි කරලා ගන්න පුළුවන්. ඕනනම් ඉතින් මෙහෙම ගන්න. සාමාන්‍යයෙන් ෆෝමල් charge එක විධිමත් ආරෝපණ FC අපිට ගන්න පුළුවන් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ගාණි. ඒක පාවිච්චි කරන්න එපා මම නම් කියන්නේ මොකද වෙලා නැහැ නේ අපිට ඒ වෙලාවේ. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන ගාණි. සංයුජතා ඉලෙක්ට්‍රෝන ගාණි අඩු කරන්න මෙයා බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් දීලා තියෙනවද බන්ධන වලට කියලා
බන්ධන ඉලෙක්ට්‍රෝනයි ඊට පස්සේ එක සැර ගාන එකතු කරලා අඩු කරලා දාන්න. එක සැර ඉලෙක්ට්‍රෝන ගාන එකතු කරලා අඩු කරලා දාන්න. ඒ කියන්නේ හිතන්න මේ සල්ෆර් කියලා. සල්ෆර්ගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන 6යි. හරි මෙයාට 6ක් තියෙන්න බෑ. ඕකෙන් අඩු කරන්න මෙයා දීලා තියෙනවා බන්ධන වලට මෙතන දෙකක් දීලා තියෙනවා. මෙතන දෙකක් දීලා තියෙනවා. 4යි. ඊට පස්සේ එක සැර ගාන ගත්තොත් එහෙනම් මෙතන එක සැර ඉක්වලක් තියෙනවා. හරි. ඒ කියන්නේ එතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන 4යි එක සැර ඉක්වලයි. හරි. එතකොට 4 4 2 6යි 6 6 කට බිඳ. ඒ වගේ ගන්න පුළුවන් ඕන නම් සමීකරණ පාවිච්චි කළත් ඉතිවත්